Hi, good morning යාළුවනේ. ඔන්න ඉතින් අපි සුන්දර ගමනාන්තයකට යන්න පටන් අරගෙන ඉතින් අපි දැන් ඉන්නේ ගිරිතලේ වැව ගාව. guys අපි ආවා මොරගහ කන්ද ඩෑම් එකට. අන්න බලන්න උඩ ඉන්න එක්කෙනෙක් වීඩියෝ එකකට නම් පේනවත් නැහැ මට නම් පේනවා. කපල් එකක් තමයි ඉන්නවා. මේක පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. ඒ අර පාර මං හිතන්නේ බා. පඩි පෙළ තියෙන්නේ බා. किलोमीटर किधर उधर दिला पार्टी पे भाई दे रास्ता मोटा जाओ वाले आता मत गान दे बा हरी पार वजन අර පැත්තේ කඳු ටිකෙන් මේන ලස්සන. ඉතලගෙන යනවා මචං. ඉතින් මං හිතන්නේ දාන්න තියෙන වාහන. ඔන්න ගයිස් අපි ආවා මොරගහ කන්ද බලන්න යන්න. ඉතින් තාම උඩට යන ගමන් මේ පැත්තෙන් ඉසුරු අයියා ඉන්නවා, චන්දු අයියා ඉන්නවා. අපේ කවුද? භාග්‍ය ඉන්නවා. උගේ නම හැම වෙලේම අමතක වෙනවා. මට මාසෙදී අයි මේක වුණාත් නෑ කකුල අර යන්න මේ ඒක අර උඩට ඇන්ගල් එක වැඩි යන්න දැන් කොච්චර කාලෙකින්ද කොන්නේ බාන්නේ තාම කපනවා නේ ගයිස් බැරිච්චාම කැතෙන්න කපනවා මට වැඩට යන්න කපන්න කිව්වනේ පැහිලා නෑ නේද මීට වඩා දීපා රැට ගන්න එපා මම තට්ටි ගන්නවා මම නෝට් එක හර තමයි කපන්නේ අපි ඩෑම් එක උඩට ගිහිල්ලා ආයේ වීඩියෝ එකක් දාන්න. කොහොමද මොරගහ කන්ද ඩෑම් එකට යන්න තියෙන පාර ලස්සන.
ආයෙ බලයන් සෙල්ෆි ස්ටික් ගේන්න. බූට 100ක් නැතුව ඉන්නේ දැන්. කොයි පැත්තට යන්නේ? ගමන බලාවමට. මේ පැත්තෙන් වතුර, මේ පැත්තෙන් ගල්. මෙන්න මෙහෙම ආවහම මෙතෙන් එනකම්ම වතුර තියෙන්නේ. කැම් එක එහෙම වැටුනොත් ආයෙ ගන්නවා බොරු. මේ අයින නම් ගල් නේ තියෙන්නේ. අර මැද හරියනම් බුල දෙන්න එපා කොට යන්න තියෙන්නේ. ඒ බැරල් දාලා තියෙන්නේ මොනවා හරි. මැද ඒකතර දිව්වේ අපිට වතුරට තමයි පයින්නේ නේ. අපේ අප්පච්චි ඔන්න සෙට් එක මොරගහ කන්දෙන් පල්ලයට බහින ගමන් අපේ ඉස්සුරු අයියා ගෙනාවු සෑන්ඩ්විච් කනවා. වාසනායි ඔයාලගේ නෑදෑයෝද ඒතර? වාසනායි මංගලද? ඔව්. වීඩියෝ එකක් නෑ. YouTube දාන්නේ. ඕක නෑ. කෙල්ල කතා කරලා වයින්නේ නේද? කන්දෝය. සහයිද? සුපිරිය. අපේ ඉස්සුරු මල්ලිගේ වැඩ. කො මචං. දැන් ඉන්නේ මොරගහ කන්දේ. Bahaya kan? Ada matahari. Nanti nak. Sama bahaya. Hari. Nanti. Apa gitu rekna. Hari kena enggak? Gimana? Nah, guys, saya Moraga kamar sama Guna. Dan kapian nih Riverstone team jagadai. Pulang menurut saya ledat jangan. සිරාට වෙනත් දේවා මට්ට පූල් එකක් දැනෙන්නේ නැගන ඒ වාස්තේ අලි අද උදේ දාපු අලි පෙටි තියෙනවා කොටිත් ඉන්නවනේ කුඹරා මාතලේ කලුවක ජලාශය ආ දෙකක් තියෙනවා තව කිලෝමීටර් 25කින් රිවර්ස්ටන් කන්දෙත් කිලෝමීටර් 10ක් විතර යන්න ඇතිනේ ඒ කියන්නේ කන්ද උඩර ඔව් පයින් නේද පයින් යන බයික් එකත් යන්න පුළුවන් ඇතිනේ යන්න පුළුවන් ඒ කිලෝමීටර් 10ක් විතර ඔව් පයින්ොත් දෙකක් විතර ඇති යන්න දෙකක් විතර බලෙත් නෑව මේකේ තින්නේ නෑ මිනිස්නේ ඔය කන්දු වල ගම්මාන තියනවා කියලා තියනවා නේද අර
මේ ඩෑම් එක. සුන්දර පරිසරය. ඩෑම් එකේ යන්න පුළුවන් නේ. Guys, අපි කෙලින්ම කන්දක් උඩට යන්නේ. අපේ බයික් එකට හොඳටම දැනෙනවා ඒ ෆීලින් එක. වාව් ඉස්සරහ කොහොමද? මේක නම් මාර ලස්සන view එකක්. Tutak imu, tutak ini dong. ඒක දැනෙනවා තමයි උඩට. බයික් වර තේරෙනවා බන්දලා යන්නේ. ඒ ඉස්සරහින් කන්දුවයියි වාක්‍ය මල්ලි මේකේ ඉස්සුවයියි මායි මේ කන්ද මේ පැත්තේ නව අපේ අලුගම ව්‍යාපෘතිනේ උන්ට කරදුනා ආම්බෙලා ඩූම් වෙලා වඩ ගලක් ගන්නවා පුළුවල එවනල් තමයි කඳුවලද වෙන්නේ. අඩෝ බට්ට ලස්සනයි. ඒ කන්ද නිකන් අරක සිරී පාද වගේ උඩව. නිකන් මට නිකන් පේනවා වගේ. ඒ මෙහාට සිරී පාද පේන්නේ නැද්ද දන්නේ නැහැ. ඒක තමයි ලඟ පේන්නේ ඒවා. ඒකත් තමයි මේක. අර මං කිව්වේ සිරී පාදේ දන්නෙත් නැහැ. දැන් නුවරට ළඟයිනේ. හරියටම දන්නේ නැහැ ඉතින්. අලි පෙටි තියනවා. අඩෝ. ඒකේ ලස්සන බා. මේ බලන්න කැම් එකට වෙන විදිය. බලපන් ලස්සනයි ටික. zoom in නැද්දාම බලන්න කන්දට. බලාකොළු කන්දේ ගෑයි නොගෑයි තියෙන්නේ. කන්ද පල්ලන් කැලෑ මැදින් ගමන භයංකර. කෙලින්ම ආයේ ප්‍රශ්න කියක් ගන්න කඳ තියෙන්නේ. අර අයියෙන් අල්ලපන් ඒතකොට ගියයි. මේ මොකද්ද බං මේ? මොකද මාරා. අර ගන්න. ඔර මේ වගේ එක්ක යන පළවෙනි පාරෙන්ද බයික් එකේ. ඔව් මේ බයික් එක හොරන. උඩට යද්දි පිච්චෙන තෙල ටික මේවා කරගත්තේ බාල්දියට. අප්පට සිරි කිව්ව එක. සීතල පරිසරයේ මැදින් අපේ ඉසුරු අයියා ලොකු වේසක් ගන්නවා බයික් එක කන්දර රයන්න. පිටිපස්සෙන් අපේ නන්දුත් එනවා. චන්දුලා එනවා පිටිපස්සෙන්. දැන් අමාරුවෙන් ඉන්නේ.
සීතලයි පරිසරය. එන මාර කඩුවරක් නේවත් තියෙන්නේ. ඒක මේ වැහි අඳුරක් නෙවෙයි. අස්සල අඳුර තියෙන්නේ. ගල්වල පාසියෙන් මැදිලා. අර කිරිතලේ හරිය කරවිච්ච කරවිල දැන් නැහැ නේ. ඔව්. දැන් නම් ජර්දිත් දාන්න හිතනවා. මාර සීතලක් තියෙන්නේ. ඔව්. ලස්සන වතුර පාරක් යනවා පල්ලෙහාට. මේකත් ඉතින් දියැලක මේක දියැලක ආරම්භයක් වෙන්නද නේ? මේ ඔක්කොම දාපන් කළුවම යපු අන්න යන්නේ. හෙල්මට් එක දාන්න ගිහලා කොණ්ඩෙත් අවුල්ලා. කොණ්ඩෙත් අවුල්ලා. මේ පැත්තෙන් අපේ ඉස්සරහින් ඉන්න හායි කියන්නේ ඉස්සරහය. චන්දු අයියා. ඔයාලට රිවර්ස් වෙන්න ඇද්දි මේ වගේ ලස්සන දැන් හම් වෙනවා බලන්න පුළුවන් ඈ. ලස්සන දියඇලි කියනවා. මාරම කියන්නේ. එන අමුතුම එකක් දැනෙන්නේ. අර බලන්න අර මුල්ලස්තුත් එක වතුර එනවා. ඒ මාට බස්. හරිද? කූඩැල්ලෝ එහෙමත් ඇති. තාම නම් එකෙක්වත් නැහැ. කැම්පින් යනවා වගේ පේන්නේ බෑග් ටිකත් එක්ක. යන්නයි සෝදානව. මේක බලන්න. ඔන්න බලන්න මේ කුමාරාදීත් එකට අම්මට දිවි. මන්ද පේන්නේ නැහැ මොකද්ද මේ? සේරැල්ල. අර පැත්ත වෙන්නන්නේ බං සේරැල්ල කියලා. කිලෝමීටර් 11.5ක් කියලා වෙන්නන්නේ. සේරැල්ල. ලකේගල අර පැත්ත. මානිගල. මොනකා ගන්න කලුව. නෑ. උඩර. මේ මෙතන පෙන්නන්නේ ඒකයි. මේ මැප් එක බලන්න බැයිද? බලන්න ඈත පේන view එක කොහමද කියලා. ඔන්න අපේ චන්දුලා එනවා පේනවා බයික් එකේ. ඔහොම මෙහා පැත්ත බලන්නකො. ඔහොම මෙහා පැත්ත බලන්නකො. දැන් අපි එද්දි ඔතන බෝඩ් එකට කලින් එතන හම්බුණා නිකන් අස්සනේ මෙච්චර විතර මහත පාරක් වගේ එකකින් බෝඩ් එකක් ගහලා තියෙනවා. නෑ මේ පාර එච්චර පාරක් නෙමෙයි තියෙන්නේ. මේ පාරක් ලොකු පාරක් තිබ්බනේ හැබැයි. ආවල්ට පේන සුපිරි වතුර පාරක් යනවා. ඇත්තම කිව්වොත් අපේ පැත්තේ අර ෆිල්ටර් වතුර තරම්වත් නෑ මේ වතුර. කොහොමද මං කියන්නේ? අපේ පැත්තේ ෆිල්ටර් වතුර වලට වඩා මේ වතුර හොඳයි. මෙච්චර පිළිතුරු නෑ. ඇත්තම කිව්වොත් බිව්ව වතුර ගොඩක් මේ මාරම අමුතුම රහක් තියෙන මේ වතුරේ. බයික් ඇවිල්ලා බොක්ක කරවලා. මෙතනින් පල්ලෙහාට දියැලක් වගේ ගලාගෙන යනවා. හත් කියලා සිම් එකක් මේ පැත්ත බලාද කොන්නේ නෑ. කනුවක්වත් නෑ. ඊවත් පෙන්නන්නේ නෑ. ඩයලොග් තියෙන අඩෝ මේ ලංකාව යකෝ. ඒ කණ්ඩේ කියලා නවත්තපු ප්ලේස් එක සුපිරි ඈ. ඉතින් වෙනම සුපිරියක් ඒක. ඒවා මචං පිස්සුවා. කොහමද ප්ලේස් එක?
අරු කොහෙද යන්නේ? දැන් ඇති මචං මේ වරේ. මාව නෙමෙයි බලන්න ඕනේ මේ සුන්දරත්වය. අපේ බයික් කරේ මේ දියැල්ලක ආරම්භයක් අනිවාර්යයි. බලන්න ලස්සන. මේ හයියේ වයින්කොට මේ හැරි ඉන්න බෑ. වතුර යන්නේ හිමින් නෙමෙයි. අපි පුංචි ලෝකාන්තය බව කරමින් යනවා ඉස්සරහට රිවර්ස්ටන් වලට. අපි එන ගමන් යනවා පුංචි ලෝකාන්තයට. බලන්න පාර කොච්චර ලස්සනද කියලා අර මේ ගස්වලින් වැහිලා නේවත් තියෙන පාර. බලහන්කො ඒක වෙනම වයිබ් එකක් ඈ. මේ කැම් එකට වැඩිය පේන්නේ නැහැ මේ අඳුර බං. නෑ. හොඳට මේ කැම් එකට එළියට පේනවා. අපිට තමයි අඳුරයි සීතලයි දැනෙන මොඩේ වෙයි යකෝ. ඉතුරු අයියා හොදාලා දුන්නා වලකින් දාලා. බලන්න මීදව ඉස්සරහින් මට කන්ද පේනවා කැම් එකට කන්ද පේන්නේ නැහැ. මාර මඳුරුයි පාර. ආපු ගමන් ඉන්නේ කොහොමද ලීමින්දා බං. අඩෝ මාර මනසයි. Koy මේ පාර. ආපස් ගලේ ඉන්නේ. ගැලේද මොකක්ද? අඩෝ මේකනේ බං ලස්සන මේ. කවුද ඔය තාපන් එල්ලුවා? ඒ වැස්සකුත් එන මෑ සිරාවටම වහින්නේ නැහැ. මේ බලහන් ලස්සන. එන ගමන් පේන්නේ නැහැ. මම වහින්න ගත්තාම මීදුවට වෙනවා. බලහන් මේ ලස්සන. මේක නම් වෙනම වයිබ් එකක් ඈ. නේද? guys අපි ආවා රියස්ටන් ඩයින් කිලෝමීටර් දෙකක් පයින් යන්න තියෙනවා. යන්න කලින් ටිකට් එකක් ගත්තා රුපියල් 75යි. චන්දෝ ගියම් බලන්න ටිකට් එකේ මොනවද බලන්න තියෙන්නේ කියලා. මේකේ තියෙනවා ගෙයක් බලන්න. හරි. ආයෙ තියෙනවා ගෙම්බ බලන්න. හරි. නානතරක් ඉස්සරහින් තියෙනවා තව. ගෙයල්ලක් මං හිතන්නේ ඒක. එයා තව මොනවා හරි මල් වර්ගයක් මොනවා හරි තියෙනවා. අවුලක් නැහැ 75ට නේ ගෙම්බොත් බැලුවේ. 75ට ගෙම්බෙක් බලන්න 75ක් දුන්නේ. මං හිතන්නේ මේ අර ටීවීස ගෙම්බෝ ඉන්නවද දන්නේ නැහැ. අර මේ පාට පාටෙමු. දල බෑවමක් යන්න බලමුනේ ගිහලා ඉස්සරහට. ඔව්. ඔව්. ලග්ගේ දාලා පල්ලෙම දාලා ස්ටාර්ට් හැන්ඩල් එක ලොක් කරලා උනත් කැඩුවා කියලා. ඔව් පයින් කරක් වැඩි. කෙනෙක් කරේ පයින් යන්න ඉන්න. ඉස්සරය. කොහොමද හයික් එක? කනවා කුණුවරප කියනවා YouTube දානවා. ඒකයි මම ඉච්චරක් කියලා නවත්තගත්තා. එතන මිනිහට කියන්නේ මේ වදියට ගඩොල් භාගයක් දෙන්නේ. දෙකක් නෙලා දෙකක් බා. බෑග් සෙට් වෙනවමනේ. කිලෝමීටර් 10ක් විතර. කර දෙන්න මට ගන්න. කිලෝමීටර් දෙකක්. කිලෝමීටර් දෙකක්. නෑ බර බයින් කිලෝ දෙකයි. බයින් දෙක හතරයි. පාරේ හැමතැනම වතුර පාරව. මේ වැත්තට ගාමට් එකේ ගිහිල්ලා රෙදි චෙක් කරලා චෙක් ලස්සන කන්දක් පේනවා. මේ වගේ චූටි චූටි කොළ තියෙන ගස් තමයි මේ පාර දෙපැත්තේ තියෙන්නේ. අපි එක පාරක් පොළොන්නරුවේ පෙරහැර බලන්න පොළොන්නරුවට ගිහිල්ලා තැන්නන් ජුට්ටා අවුයි. අවු වුණාට සීතල තියෙනවනේ. ඒකනේ. සුපිරි වෙයි ගලෝ පේනවා උඩින්. ගාජේ දැන්.
නාගන යමත් තමයි තියෙන්නේ. දාජේ දාන්න. චන්දුර මහන්සිල. අනවකෝ චන්දුර කොහොමද දැන්? හොඳටම දාඩි දාලා ඉන්නේ. දුකක් දැනෙනවා. හොඳටම දාඩි දාලා ඉන්නේ. කිලෝමීටර් එකමාරක් විතර මට කිව්වා මට දුකක් නම් පයින් ආවා. මේ පොඩ්ඩක් ෆේස් ගන්නු. එකමාරක් විතර ආවා. සෑහෙන්න දෙනවා. ඔන්න ගයිස් මීදුම යනවා මෙතන මැදින් අපි උඩට යන්න හදන්නේ දැන් රිවර්ස්ටන් වල පයින් ආව දැන් කිලෝමීටර් 2ක් විතර තවත් කිලෝමීටරයක් විතර උඩට යන්න තියෙනවා ඔතන සෙට් නෑ ඔතන වැඩක් නෑ බා හරිද මේ යන්නේ මම ෂෝට් කට් යන්නේ බා මෙතන යම කොහොමද යමද බලන්න ඔය අපි මොකක්ද දැනන්නේ පාරේ පාර බලා ගන්නවා view එක ටිකක් මීදුමේ වැහිලා බලපන් අතනින් අර ෂෝට් කට් එක දැම්ම නම් නේද පිට 500ක් විතර ඉතුරු නෝ වටයක් එන්නේ. වටයක් කියන්නේ බං ආවනේ නිකන් වංගු උඩට ආවට පස්සේ ෂෝට් කට් එක දැනගත්තේ කමන්නේ මේ මුකුත් පේන්නේ නැහැ. අපිට කොහොම යමද hey guys ඔන්න අපි කැලේකට අවතීර්ණ වුණා පට්ට කැලයක් මැද යන්නේ පට්ට දාඩියයි වාව් ඒ මචං මෙතනින් පල්ලෙහාට ගියොත් පටන් ගත්ත තැනටම ගිය හැකි ඔන්න ඉතින් guys දාඩිය දාගෙන දාඩිය පෙරාගෙන අවසානට ආවා සුපිරිම ප්ලේස් එකක් මෙතනින් පල්ලෙහාට පැන්නොත් ඉතින් කෙලින්ම නතර වෙන්නේ පටන් ගත්ත තැන අපේ චන්දෝය ෆොටෝ ගහනවා චන්දු හායි කියන්න මේ පැත්තට පොඩ්ඩක් ඉන්න බෑ හායි කියපන් දාඩිය දාලා කොන්නෙත් එක සෑහෙන්න අවුල්ලා තින්නේ අනික තමයි මම කියන්නේ බය හිතනවා කියලා මං කිව්වේ ඒකල් නෙමෙයි. කෑ ගන්නවා මේ ඔක්කොම මේක රෙකෝඩ් වෙනවා හරිද මන් නෑ ආයේ පොඩි උන් ඕව බලන්නේ නෑනේ. අපේ චන්දු ෆොටෝ ගහනවා මෙතන පොඩි උන් බලන්නේ නෑනේ බ්ලොග්. වැස්සකුත් වෙනවා ෂූට් තප්පරේ. මෙතනින් පල්ලෙහා වෙන්නන්න මම ඔයාලට කොහොම ඉඳපන් මෙතනින් පල්ලෙහාට එල ගැඹුරුයි අපි ඊළඟට යන්න හිතන් ඉන්නේ කලින් අපි ඊළඟට යන්න හිතන් ඉන්නේ පුංචි ලෝකාන්තෙට ඊට පස්සේ කොහෙද බලන්නේ මොකද සේරැල්ල නේද සේරැල්ලට යනවා වෙලාව තිබ්බොත් කවුද අපේ භාග්‍ය ඉන්නවා ඊට ස්තම්භ ඉන්නවා මේ පැත්තෙන් ඉස්සුර අයියා ෆොටෝ ගන්නවා ආයිතින් ඔන්න අපි ආවා සේර ඇල්ල බලන්න මෙතන ගලනුත් උඩින් වතුර වැටෙනවා ලිස්සනවා මෙතන මේ ගල්වල පාසියමක් තියෙනවා ඔයාලා දියැලේ සද්ද ඇහෙනවද ඇති පාර චුට්ටක් ලිස්සනවා යන්නම හරි සුපිරි දියැල්ල නේවා ඔයාලා දියැල්ල පෙන්වන්නම් දියැල්ල ගාවට ගිහිල්ලා ලිස්සනවා මේ ගල් යටින් යන්න තියෙන්නේ මේක තමයි සේර ඇල්ල කොහමද වැටෙන වතුර පාර ඒ දුන්නත් තියෙනවා ලස්සනට වායලා වතුර පින්න වැටෙන්න පේනවා
දේර ඇල්ල පල්ලෙහෙන් වැටෙන විදිය බලමු. Wow. මේක නම් පිස්සුවක් දැන්.